හරි මම අද ඔයාලට මේ කරන්නේ මේ ජෙනරලයිසේෂන් එකයි ස්පෙෂලයිසේෂන් එකයි. මේක මේ හෙන ලේසි කෑල්ලක්. වැටි දෙයක් නැහැ. මේ බලන්නකෝ. හිතන්න මේ විදිහේ එන්ට්‍රි එකක් දීලා තියෙනවා කියලා. පර්සන් කියලා. මෙයාට ඇට්‍රිබියුට් මේ විදිහට දීලා තියෙනවා MBBS hospital name ID school subject age ඔන්න ඔය විදිහට. එතකොට මේ මෙතෙන් තියෙන්නේ පුද්ගලයන් දෙන්නෙක්ගේ විස්තර. හරිද? මේ වාහනයක සද්ද ඇහෙන ඔඩියෝ ගණන් ගන්න එපා. මෙතන මේ පුද්ගලයන් දෙන්නෙකුගේ විස්තර තියෙන්නේ. මේක වගු ගැහුවොත් එහෙනම් මෙන්න මේ විදිහට. මේ බලන්න. දැන් වගු දීලා තියෙන්නේ මේ විදිහට. person කියන entity එකේ name, ID, school, subject, age, MBBS, hospital ඔන්න ඔය විදිහට මේ attribute ටික දීලා තියෙනවා. එතකොට දැන් මේකේ බලන්න මේ කසුන් කියන පළවෙනි පුද්ගලයා ටීචර් කෙනෙක් කියලා හිතන්න. එතකොට එයාට ID එක තියෙනවා. හරිද? ස්කූල් එකක් තියෙනවා. සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒජ් එකක් තියෙනවා. හැබැයි MBBS එක හොස්පිටල් එකයි නැහැ. ඊට පස්සේ මේ රුවන් කියන පුද්ගලයා ડોක්ටර් කෙනෙක් කියලා හිතන්න. එතකොට එයාට ID එක තියෙනවා. ස්කූල් සබ්ජෙක්ට් ඒ දෙක නැහැ. ඒජ් එක තියෙනවා. MBBS එක තියෙනවා. හොස්පිටල් එක තියෙනවා. හරිනේ. එතකොට දැන් මොකද්ද මේ ස්පෙෂලායිසේෂන් කියන්නේ? ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි මෙන්න මේකේ මේ තියෙන මේ පොදු ටික මෙහෙම්මම තියාගෙන මේ බලන්න පර්සන් කියන එක නම් පොදු පුද්ගලයෙක් විදිහට අරගෙන පොදු පුද්ගලයන්නේ. එතකොට එයාට සාමාන්‍ය පුද්ගලයන්ට තියෙන පොදු ඇට්‍රිබියුට් එක මෙතන තියාගන්නවා. බලන්න age, ID, name. ඒ ටික එහෙම තියාගෙන මෙන්න මේ විදිහට මේ රවුමක් ඇඳලා ඒකෙන් මෙන්න මේ විදිහට දෙපැත්තට මේ ඊතල දෙකක් දාලා අපි එන්ටිටි දෙක වෙන් කරලා ලියනවා. ටීචර්, ડોක්ටර් කියලා. ඊට පස්සේ එයාලට යුනික් වෙන ඇට්‍රිබියුට් ටික ලියනවා. සබ්ජෙක්ට් මේ බලන්න ටීචර් කෙනෙකුට ස්කූල්, ડોක්ටර් කියන එක MBBS hospital. තේරුණානේ? ඕකට තමයි කියන්නේ ස්පෙෂලයිසේෂන් කියලා. ඔච්චරයි. බලන්න මෙන්න මෙතන ඉඳන් හරිද? මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙහෙන් පල්ලෙහාට යද්දි ස්පෙෂල් වෙලානේ දෙන්නෙක් ගැන ස්පෙෂල් වෙලා තියෙනවානේ. ඕක තමයි කියන්නේ ස්පෙෂලයිසේෂන් කියලා. හරි ඊට පස්සේ බලමු. පොඩ්ඩකින් මෙන්න මෙතන මේ රවුම තියෙනවානේ. මෙන්න මේ රවුමට අපි අකුරු දෙකක් දානවා. ඒ කියන්නේ හිතන්න මෙන්න මේ උඩ ඉඳන් අපි උඩ මේ පොදු එන්ටිටි එකක් තිබ්බනේ. එතන ඉඳන් පල්ලෙහාට යන්නේ එක පුද්ගලයෙක් ගැන විතරයි කියලා. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. හිතන්නකෝ ක්ලාස් එක කියලා. මෙන්න මේක තමයි කියන සුපර් ක්ලාස් එක කියලා. හරිද? මෙන්න මේවට තමයි කියන්නේ සබ් ක්ලාස් කියලා. අපි අර පර්සන් කියන ප්‍රධාන ක්ලාස් එකට සුපර් ක්ලාස් එක කියනවා. මේ යට තියෙන ක්ලාස් දෙකට සබ් ක්ලාස් කියනවා. සුපර් ක්ලාස් වලින් ඉඳන් සබ් ක්ලාස් වලට එද්දී මේ ස්පෙෂලායිස් වුණ එක එකකට විතරයි යන්නේ. දෙකටම යන්නේ නැත්තම්. හරිද? ඒකට අපි කියනවා ඩිස්ජොයින්ට් කියලා. එතකොට මෙන්න මේ රවුම ඇතුලේ D අකුරක් දාන්න ඕනේ. හරිද? මෙන්න මම ඒක දාලා පෙන්නන්න. මෙන්න මෙතන මේ රවුම තියෙන්නේ. මේක ඇතුලේ ඔන්නම D අකුර දානවා. හරිද? ඊට පස්සේ හිතන්න මෙන්න මෙතන ඉඳන් පල්ලෙහාට එද්දි මේ ටීචර් කියන එකයි ડોක්ටර් කියන එකයි දෙකම වෙන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ දෙකම වෙන්න පුළුවන්. ඒකට කියනවා ඕවර්ලැප් කියලා. එතකොට අපි මෙන්න මේ මෙතන O අකුර දානවා. හරිද? D අකුර වෙනකොට අපි දානවා O අකුර. හරි. ඒ ටික හරිනේ. දැන් බලමු ජෙනරලයිසේෂන් මේ තියෙන්නේ මේ වචන දෙක disjoint overlap. හරි ඔය දේ ලියලා තියන්න කොහේ හරි. හරි ඊට පස්සේ බලමු
ජෙනරලයිසේෂන් කියන්නේ මොකක්ද කියලා. ඕක අර කලින් කරපු එකම අනිත් පැත්ත. පට්ට ලේසි. බලන්න. අපිට දීලා තිබ්බන් මෙන්න මෙහෙම entity දෙකක්. හරිද? teacher කියන entity attribute එක name, id, subject, school, age කියලා තියෙනවා කියලා හිතන්න. doctor කියන entity attribute name, id, mbbs, hospital, age කියලා තියෙනවා කියලා හිතන්න. අපි දැන් කරන්නේ දැන් කලින් කරේ මොකද්ද? කලින් කරේ මෙන්න මෙතන පොදු ටික තියලා ඒගොල්ලන්ට යුනික් වෙන ඒවා පල්ලෙහාට ගෙනිච්චනේ. පොදු ටික මෙන්න මෙතන තියලා යුනික් වෙන ඒවා පල්ලෙහාට ගෙනිච්ච. මේක කරන්නේ යුනික් වෙන ඒවා තියලා පොදු ටික අපි ගන්නවා. හරිද? අරකම තමයි. අරකම යට ඉඳන් උඩට අදිනවා. බලන්න. අරකමයි ටීචර් කියන එක මෙතනින් ගත්ත ටීචර් කියන එක. එයාට යුනික් වෙන ටික අපි ලියාගත්ත මෙතන ස්කූල් සබ්ජෙක්ට්. ડોක්ටර් කියන එකට MBBS hospital. ඊට පස්සේ මේ විදිහට person කියලා පොදු entity එකක් දැම්ම. ඒකට දැම්ම ඊට පස්සේ මේ දෙකටම පොදු ඒවා ටික. age, id, name දෙකටම පොදුයිනේ. ඔච්චරයි. ඕකට තමයි කියන්නේ generalization කියලා. හරි. අර වගේම මේකෙත් disjoint overlap කියන එක පෙරව මෙතනත් දානවා. තේරුණානේ? හරි. ඊට පස්සේ හරි. මෙතන මෙහෙම ඊතර දෙකක් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. හරිද? මෙහෙම equality විතරක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. කොහොමද තිබ්බත් අවුලක් නැහැ. මෙතනින් මේ ER diagram ටික ඉවරයි. මම ගණන් හදලා දාන්නම්. ඊට පස්සේ මම කරන්නේ මේ හරි ඊට පස්සේ මම කරන්නේ class diagram. ඒකත් පට්ටම ලේසි මම කියලා දෙන්නම්. හරි අලුත් වීඩියෝ එකක් හම්බ වෙනවා. Thank you.